අයුබෝවන් යාළුවනේ හුඟා කාලෙකින් දැඩි නිහඬතාවයකට පස්සේ ඔන්න අපි ආයෙත් එකතු වුණා රේන්බෝ 7 shades ටේස්ට් සෙග්මන්ට් එකත් එක්ක. ඉතින් අද මම හදන්න යන්නේ පේස්ට්‍රි, රස පේස්ට්‍රි. මේක ඉතින් තාම පහසුවෙන් හදාගන්න පුළුවන් එකක්. අපි බලමු කොහොමද මේ පේස්ට්‍රි ටික හදන්නේ කියලා. මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි මේ. මම ඉස්සෙල්ලාම බිත්තරයක් ගත්තා. මේක දැම්ම ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ තඹ ගත්තා. අල තියෙනවා මෙතන. ඒ වගේම මාළු. පස්සේ කැරට් අලයක් ගත්තා. ලූණු, සුදු ලූණු සිහින්ව කපා ගත්තා. මුලින්ම අපි තෙල් ලිපේ තියලා ඒකට ලූණු, සුදු ලූණු දාලා ඒක ටිකක් රන්වන් පැහැවෙනකොට කැරට් ටික එකතු කර ගන්නවා. ඒකේ පියවර ටික වීඩියෝ වෙලා නැහැ. ඒත් ඔන්න ඔහොම තමයි එකතු කරගත්තට පස්සේ මේක ටෙම්පරාදු වෙන්නේ. ඉතින් මේ ටික ටෙම්පරාදු වෙන්න අපි හොඳට දෙන්න ඕනේ. එතකොට තමයි රස. මේකට ඔයගොල්ලෝ කැමති නම් 3-5 කුඩු මිරිස් කුඩු වගේ දේවල් එකතු කරගන්න. මම චූටි බබාලට හදන නිසා 3-5 කුඩු මිරිස් කුඩු මොකුත් දාන්නේ නැහැ. අද මම ලුණු ගම්මිරිස් විතරයි එකතු කරගන්නේ. මේක ටිකක් මැලවිගෙන එනකොට මම තඹ ගත්ත මාළු ටික එකතු කරගන්නවා. මම කැමති මාළු චුට්ටක් කර වෙන ගතියට එනවට. ඒක නිසා මම ටිකක් වැඩිපුර වෙලා මේක ලිපේ තියාගන්නවා. එතකොට අර පොඩි කර රහක් එක්ක බැදිච්ච රහක් එක්කනේ මේක හැපෙන්නේ. එතකොට ඒක ඇතුළේ ඇත්තටම ඒකේ ඇතුළේ ෆිලිං එක හරිම රසයි. ඒක නිසා මම ඒ විදිහට තමයි මාළු ටිකක් බැදෙන්න කල් දෙන්නේ. ඊට පස්සේ මේ මාළු ටික බැදීගෙන එනකොට මේකට මම තම්ම ගත්ත අල ටික එකතු කර ගන්නවා. අපි අල ගොඩාක් පොඩි කරන්නේ නැතුව චුට්ටක් කෑලි තියෙන තමයි ගන්නෙ. ඒ වුණාට ඉතින් මගේ සහයට ඉන්නවනේ ඩැනි කෙනෙක්. සහයට ඩැනි අල ටික පොඩි අල කෑල්ලක් විදිහින් නැතු වෙන හොඳටම පොඩි කරලා චූටි අල කෑලි හිටින්න මේ අල ටික පොඩි කරගන්න. එතකොට ඒක හැපෙනකොට රසයි. එහෙම තමයි මම වෙනදට කරන්නේ. ඉතින් අපේ චූටි දුව මට උදව් කරා. එයාගේ උදව්ව නිසා අල ටික හොඳටම පොඩි වුණා. මේ අලත් තැම්බිලා තියෙන්නේ. ඒක නිසා වැඩි ලිපේ තියාගන්න ඕනේ. ඒ උනට ඔයාලා අලත් අර මේ පොටේටෝ චිප්ස් වගේ පොඩක් බෑගෙනකොට රස එන්න ඕන නිසා එහෙම තියාගන්න කැමති නම් ලිපේ ඒ වගේ වෙලාවට චුට්ටක් වැඩිපුර ලිපේ තියන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට තියාගත්තා මේකේ වෙනස්ම රසයක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම ෆිලිං එක හදාගත්තා. මේකට ඔයගොල්ලෝ කැමති දෙයක් එකතු කරගන්න. ලීක්ස් කැමති නම් ලීක්ස් දාගන්න, මාළු වෙනුවට චිකන් දාගන්න පුළුවන්. සැමන් නම් කන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. උනත් සැමන් උනත් ඔකුණට යොදා ගන්න පුළුවන්. වෙන ඕනම මස් වර්ගයක් ඔයගොල්ලෝ කැමති දෙයක් එකතු කරගන්න. එළවලුත් ඒ වගේමයි හීනියට කපලා එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් දාගන්නවා රස පදමට. තමන්ගේ රසයේ හැටියට. ඊට පස්සේ ලුණු තමන්ගේ රසයේ විදිහට ලුණු ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් ලුණු ගම්මිරිස් දෙකම දාලා අපි මේක හොඳට කලවම් කරගන්නවා. හොඳට හැම කෑල්ලටම වගේ ලුණු ගම්මිරිස් මුහු වෙන්න මික්ස් වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් ලිපණි වල ටිකක් වෙලා මේකේ රසනේ අඩු වෙන්න තියාගන්න. දැන් අපේ මිශ්‍රණය හරි මේ බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති. ඒක දැන් නියම ගානට තැම්බිලා තියෙන්නේ. දැන් කැරට් එහෙම අමුවේ කන්න කැමති කෙනෙක් ඉන්නවනම් චුට්ටක් අමුවට හැපෙන්න ගත්තට කමක් නැහැ. නැත්තම් මේක තැම්බෙන ගානට තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි දැන් අපි ෆිලිං එක හදාගත්තේ. ඊට පස්සේ අපි පේස්ට්‍රීස් ටික හදමු. මෙන්න මේ පෆ් පේස්ට්‍රි ෂීට් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේවා සුපිරි වෙළඳසැල් වල ගන්න තියෙනවා. මම පැන්ටි টොප් එක පිරිසිදු කරගෙන ඒකට පිටි චුට්ටක් ඉහ ගන්නවා. මේක පිටි හින්නම ඕනේ නැහැ. තෙල් ඕන නම් තෙල් චුට්ටක් ගා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකොත්ම නැතුව මේක අපිට පේස්ට්‍රි ෂීට්ස් ටික තුනී කරගන්න
පුළුවන්. දැන් මේ පේස්ට්‍රි ෂීට් එකේ ඝනකම ඔයගොල්ලන්ට පේනවා ඇති අඟලක් වගේ තියෙනවා. ඉතින් අපි මේක අඟලෙන් 8න් එකක් වෙන ගානට තුනී කරගන්න ඕන. ඉතින් රෝලින් පින් එකක් ආධාරයෙන් හරි රෝලින් පින් එකක් නැති කෙනෙක්ට වෙන මොකක් හරි බෝතලයක් ආධාරයෙන් හරි මේක තුනී කරගන්න පුළුවන්. අඟලෙන් 8න් එකක් වගේ වෙන්න සිහින් වෙන්න තුනී කරගන්න. මේක දැන් හරීම කොටු හැඩයට තුනී වුණොත් තමයි ලේසි ඔයගොල්ලන්ට කෑලි කපා ගන්න. ඇදේට කැපුණාම ඉතින් අපත යනවා. ඒ වුණාට ඒ කෑලි ටික එකතු කරලා තව පේස්ට් එකක් හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් අපි හතර වටේ පොඩ්ඩක් හතරැස් කරලා එතකොට ඝනකම වැඩි වගේ නම් තව චුට්ටක් අපි තුනී කරගන්නවා. තුනී කරගෙන මේක අපි කෑලි වලට ඉස්සෙල්ලාම කපා ගන්න ඕනේ. ඔන්න දැන් ඉතින් මගේ සහයට ඩැනිත් උදව්වට ඇවිල්ලා අපි දෙන්නම එකතු වෙලා මේක රෝල් කරගත්තා. දැන් හරි. දැන් අපි බලමු මේක කොහොමද කපා ගන්න කියලා. ඉස්සෙල්ලාම අපි මේකේ සයිස් එක නිකන් දල වශයෙන් තීරණය කරගන්න ඕන. කොයි ගානටද යන්නේ කියලා හිතෙන්. ඊට පස්සේ අපි මේක කෙලින් එන විදිහට මේකේ කෙලවරවල් වල ඇද තියෙනවා නම් ඉස්සෙල්ලා මේ ඇද කොටස් අපි කපලා ඉවත් කරනවා. කපලා ඉවත් කරලා මේක කෙලින් කරගන්නවා චුට්ටක් අපි. ඒ කියන්නේ කොටු හැඩයට. එතකොට කපා ගන්න ලේසි. එහෙම කරලා තමයි මේ විදිහට කපා ගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති වැඩිපුර තියෙන කොටස් ටික මම ඉවත් කරගත්තා. ඒක ඉවත් කරගෙන මම දැන් දිග් හතර කපලා ඊට පස්සේ හරස් හතරක් කපනවා. එතකොට නම් මම අර ඇද වෙලා තිබ්බ කෑලි ටික මම කපලා අයින් කරේ නැහැ. ඇත්තටම මේක මේ ගෙස්ට් කෙනෙක්ටවත් වෙන වෙළඳාමක් සඳහාවත් යොදාගන්න එක නෙමෙයි ගෙදර කන්න නිසා මම ඉතින් එච්චරටම හැඩය ගැන සැලකිලිමත් උනේ නැහැ. ඒ ටික අයින් කරලා වැඩි කොටස් ටික අයින් කරලා ඒක වෙනම බෝලයක් හදාගත්තා. ඒක පස්සේ තුනී කරලා ගන්න. එතකන් අපි මේ කපාගත්ත කොටස් ටිකට ෆිලිං එක දාගන්නවා. ෆිලිං එක ඉතින් තමන් කැමති ප්‍රමාණයක් දාගන්න. හැබැයි ඒක දානකොට පොඩක් බලන්න ඔයාලට ඒක වහන්න පුළුවන් ගානට. ඒ කියන්නේ ඒක කෑල්ලකට දාලා දැන් මේ විදිහට ෆිලිං එක දාගත්තම මේකේ පියනින් වැහෙන්න ඕනනේ. ඒ වැහෙන ප්‍රමාණය අනුව ෆිලිං එක දාගන්න. ගොඩාක් දාගත්තාම මේක මේ විදිහට වහගන්න බෑ අපිට. මෙහෙම දෙකට නමලා මෙන්න මේ වගේ වහගන්න ඕන. මම නම් වතුර ගාලා ඇලෙව්වේ නැහැ. ඇඟිල්ලෙන් පොඩ්ඩක් තද කරලා ගත්තේ. ඉතින් වතුර චුට්ටක් ගාලා ඕනනම් අලව ගන්න. නැත්නම් බිත්තර සාරු ටිකක් ගාලා අලව ගන්න. එහෙම කරගන්නම් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ෆිලිං එක දාලා ඔයගොල්ලන්ට අතින්ම තද කරලා ගන්නත් පුළුවන්. ඔය විදිහට අපි අපේ පේස්ට් ටික ඔක්කොම හදාගත්තා. දැන් අපිට තියෙන්නේ මේක බේක් කරගන්න බේකින් ට්‍රේ එකට දාගන්න. දැන් බේකින් ට්‍රේ එකට පාර්ච්මන්ට් පේපර් එකක් දාලා ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒක ටික පේස්ට්‍රීස් ටික අපි බේකින් ට්‍රේ එකේ අතුරනවා. ඊට පස්සේ අපි මේක එග් වොෂ් කරන්න ඕන. එග් වොෂ් කරන්න ඕගොල්ලෝ බ්‍රෂ් එකක් ගන්න. බ්‍රෂ් එකක් යූස් කරන්න නැත්නම් මේ වගේ හැන්ඩකින් කරන්නත් පුළුවන්. සමහර අයට බ්‍රෂ් නැහැනේ. ඉතින් ඒ අයට ඔප්ෂන් එකක් විදිහට බ්‍රෂ් එකක් නැතුව කොහොමද එග් වොෂ් කරගන්නේ කියලා පෙන්වන්න තමයි මම අද හැන්ඩින් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ
තියෙනවා මෙන්න මේ වගේ හැන්දක් භාවිතා කරලා අර ෂාප් එජස් තියෙන හැන්දක් ගන්න එපා. එහෙම ෂාප් එජ් එකක් තියෙන හැන්දක් ගත්තොත් මේ පේස්ට්‍රි ෂීට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා ප්ලාස්ටික් හැන්දක් ගන්න. ඒ වගේ හැන්දකින් මෙන්න මේ වගේ ගොෂ් ටිකක් තවර ගන්න පේස්ට්‍රි එකේ උඩ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක බේක් කරගන්න. එක් ගොෂ් කරන අතරතුරේ අවන් එක අංශක 170 විනාඩි 5ක් රත් වෙන්න තියන්න. රත් වුණාට පස්සේ අපි දැන් මෙන්න මේක එක් ගොෂ් කරලා ඉවරයි. මේක දැන් අවන් එකට දාලා අංශක 170 අපි විනාඩි 20ක් බේක් කරගන්නවා. ඔන්න අපි බේක් කරගත්තා. මේ තියෙන්නේ බේක් කරගෙන අවන් එකකින් එළියට ගත්ත අපේ පේස්ට්‍රීස් ටික. රස්නේ අල්ලන්න ටිකක් අමාරුයි. ඒ වුණාට බලන්න හුඟක් ලස්සනට මේ පේස්ට්‍රීස් ටික බේක් වෙලා තියෙනවා. මේකේ ෂේප් එක තමයි චුට්ටක් එහෙම වෙලා තියෙන්නේ. මොකද මම ඇත්තටම පර්ෆෙක්ට් සයිස් එකට ෂේප් එකට ගත්තේ නැහැ. ඔයාලට මේක ව්‍යාපාරයක් විදිහට කරනවා නම් එහෙම නැත්නම් ගෙස්ට් කෙනෙක් කෙන දවසක් කරනවා නම් එක සමාන විදිහට අර හතරැස් කොටු හදනකොට කපලා ගන්න. එතකොට හරිම ලස්සනට අපිට පුළුවන් අපේ පේස්ට්‍රීස් ටික හදාගන්න. මේ බලන්න මේකේ ලේයර්ස් ටිකක් තියෙනවා. ඉතින් හරි ලේසි. කඩේ තියෙන පේස්ට්‍රි ෂීට් එක ගත්තා නම් පේස්ට්‍රි ෂීට්ස් හදන්න යන මහන්සිය ඉතුරු වෙනවා. ඔයාට කරි එක හදන්න නැත්නම් ෆිලිං එක හදන්න විතරයි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් පුංචි දරුවෝ ගෙදර ඉන්නවා. දැන් ඉස්සරහට නිවාඩු කාලේ එනවා. එතකොට ඔයාලට ලේසියෙන්ම හදලා බබාලට හවස තේකට දෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ ලේසි ක්‍රමත් ඉඳලා හිටලා භාවිතා කරන්න. ඉතින් ඔන්න අපි පේස්ට්‍රි ටික ලස්සනට තියාගත්තා. උණුයි ටිකක් අල්ලන්න අමාරුයි. ඒ වුණාට හොඳ සුවඳක් එනවා පේස්ට්‍රි ෂීට් එක. ඊට පස්සේ ඇතුලේ ෆිලිං එක මේ ඔක්කොම බේක් වෙනකොට හොඳ සුවඳක් එනවා. ඉතින් ඔයාලත් මේ විදිහට පේස්ට්‍රීස් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. කොහොමද ඔයාලගේ පේස්ට්‍රීස් කියලා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපිට ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් දවසක අලුත් කෑමකින් Rainbow 7 Shades Taste segment එකත් එක්ක එකතු වෙමු. එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ. සුබ දවසක්.